දැන් පිළිගන්නවා SL සිනමා සිංහල YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2015 අවුරුද්දේ නිකුත් කරපු The Man from Uncle කියන මූවි එක. මේ චිත්‍රපටිය box office ආදායම් වාර්තා අතරටත් එන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාව ගැන ලියවුණු ප්‍රතිචාරත් බොහොම ඉහළයි. ඉතින් චිත්‍රපටිය ගැන කෙටියෙන්ම පැහැදිලි කරොත් ඔත්තුකරුවක් දෙන්නෙක් වටා. එක්කෙනෙක් ඇමරිකානු ඔත්තුකරුවෙක්, අනිත් එක්කෙනා රුසියානු ඔත්තුකරුවෙක්. බලලා දන්නවනේ ඉතින් ඇමරිකාවයි රුසියාවයි කියන්නේ ලෝකයේ බලවත්ම රටවල් දෙකක්. මේ ඔත්තුකරුවන් දෙන්නම ඒ රටින් පිටත් කරලා එවන්නේ එකම අරමුණක් වෙනුවෙන්. ඒක තමයි පරමාණු බෝම්බ එක පරීක්ෂණයක දත්ත ටිකක් ගන්න. ඉතින් ඒක ගන්නේ රුසියාවද ඇමරිකාවද? මේ දෙන්නට සාර්ථක වෙන්න පුළුවන් වේද? අපි බලමු ඒක චිත්‍රපටියට ගිහිල්ලා. කතා පැත්තට යන කලින් මතක් කරනවා තාමත් SL සිනමා සිංහල YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe කරන්න. ඒ වගේම like එකකුත් දාගෙන comment එකකුත් දාගෙන යන්නකෝ. හරි. අපි යමු කතා පැත්තට. මේ තමයි බර්ලින් චෙක් පොයින්ට් එක 1963. මෙතන ගොඩක් ලොකු ආරක්ෂාවක් දාලා තියෙනවා. මෙතනට එනවා එක මිනිස්සෙක්. ඉතින් මේ නළුවා ඔයාලා කවුද කියලා දන්නවනේ? හෙන්රි ක්‍රැවිල්. Man of Steel එකේ ඉන්නෙත් මෙයා තමයි. හරි. ඒ පැත්තට යන්න ඕනේ නැහැ. මෙයාගේ නම තමයි නැපෝලියන් සෝලෝ කියලා කියන්නේ. මම මෙයාට නැපෝලියන් කියලා කියන්නම්. මෙයා ඇත්තටම ඇමරිකානු ඔත්තුකරුවෙක්. ඉතින් මෙයා වටපිට බල ඔන්න දැන් ඉස්සරහට එනවා. ඉතින් මෙයාගෙන ආපු බ්‍රීෆ් කේස් එක එතන තියෙන චෙක් පොයින්ට් එකකින් චෙක් කරනවා. එතකොට එයාගේ පිටිපස්සෙන් තවත් මිනිස්සෙක් මෙයා දිහා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් නැපෝලියනුත් මේක දකිනවා. ඉතින් එයා එතන තියෙන ටැක්සි එකකුත් අරගෙන එතනින් පිටත් වෙලා එනවා. මෙයා ටික දුරක් ඇවිල්ලා කාර් එකෙන් බෑලා ඔන්න තව තැනකට ඇවිදගෙන යනවා. එතනින් යන තව මිනිස්සෙක් මෙයාගේ අතට තව පාර්සල් එකක් දෙනවා. ඔන්න ඊට පස්සේ මෙයා තව ටික දුරක් එහෙමම ඇවිල්ලා එතන තියෙන තවත් කාර් එකකට නැගලා ආයෙ එතනනුත් පිටත් වෙලා එනවා. ඉතින් මෙයා එන්නේ ඒ හරිය තියෙන ගරාජ් එකකට. ඉතින් එයා ඒක කාර් එකක් ගාවට ඇවිල්ලා ඒ කාර් එකේ තියෙන එන්ජින් එකේ විස්තර ටිකක් කියනවා. පොඩ්ඩක් එන්ජින් එක අල්ලපු නිසා එයාගේ අතේ මජන් ටිකක් ගෑනවා. එහෙම කාර් එකට යටින් දිගා වෙලා ඒ කාර් එක හදාදින්න කෙනාගේ ඉනේ තියෙන රෙදි කෑල්ල අරගෙන එයාගේ අත පිද ගන්නවා. ඊට පස්සේ යට ඉන්න කෙනා එළියට එනවා. බලද්දි මේ ගෑනු කෙනෙක්. මෙයාගේ නම තමයි ගැබි. එයා අහනවා ඔයා වැදගත් පාටයි. මොකටද ඔයා ආවේ? එහෙම කියලා තමයි නැපෝලියන්ගෙන් අහන්නේ. ඊට පස්සේ නැපෝලියන් කියනවා එයා ආපු කාරණාව. මම මෙහෙට ආවේ ඔයත් එක්ක සොහඳ කතා බහක් දාන්න. ඒ වාගේ තාත්තා ගැන. නැත්නම් ගැබි කියනවා මට තාත්තා කෙනෙක් නෑනේ කියලා. නැපෝලියන් කියනවා මම කිව්වේ ඔයාගේ වයසක හදාගත්ත තාත්තා ගැන නෙමෙයි. මම කිව්වේ ඔයාගේ ඇත්තම තාත්තා ડોක්ටර් උඩෝ ටේලර් හිට්ලර්ගේ ප්‍රියතම රොකට් විද්‍යාඥයා. ඉතින් ගැබි කියනවා ඔයාගේ කාලේ අපත යවනවා. ඉතින් නැපෝලියන් කියනවා හරි යුද්ධය වුණාට පස්සේ එයා අපිට වැඩ කරන්නම් කියලා අපි ළඟට ආවා. එයා ඇමරිකානු හීන වලට ආස කරා. එයා නියමට වැඩ කරා ඇත්තටම. එයා වැඩ කරේ ඇමරිකානු න්‍යෂ්ටික ව්‍යාපෘතියකට. ඒත් එක්කම නැපෝලියන් එයාගේ නව බ්‍රීෆ් කේස් එක අරිනවා. ඉතින් මේ බ්‍රීෆ් කේස් එකේ තියෙන එක ෆොටෝ එකක් එළියට අරගද්දිම දකිනවා ඒක ඇතුලේ පුංචි මොකක් හරි ඩිවයිස් එකක් තියෙනවා. මං හිතන්නේ ඒක ට්‍රැකර් ඩිවයිස් එකක්. ඔන්න නැපෝලියන් මතක් වෙනවා මේක මෙතනට ආවේ කොහොමද කියලා. මේක දාලා තියෙන්නේ අර චෙක් පොයින්ට් එකේ. ඔන්න එතකොටම එයා මේ බ්‍රීෆ් කේස් එකෙන් ඇදලා ගත්ත ෆොටෝ එක ගැබීට පෙන්නනවා. මේක ගිය සතියේ රෝමෙදි ගත්ත එක. ඉතින් ගැබී අහනවා ඔතනින් මොන කෙනාද මගේ තාත්තා? ඔන්න නැපෝලියන් ඊට පස්සේ කියනවා "ඔයාගේ තාත්තගේ දැනුම වැරදි අතකටපත් වුණොත් ලේසි වෙන්නේ නැහැ." ඉතින් ගැබී කියනවා මම යා ඉන්න තැනක් දන්නේ නැහැ කියලා. නැපෝලියනුත් කියනවා හරි ඔයා දන්නේ නැතුණාට ඔයාගේ මාමා දන්නවා. එයා තමයි අංකල් රූඩි. ඉතින් මට වෙලාවක් තිබුණා තේ එකක් බීලා බිස්කට් එකක් කාලා විනාඩි 15කට පස්සේ පිටත් වෙන්න තිබ්බා. එහෙම කියනවත් එක්කම නැපෝලියන් ජනෙලේ පැත්තට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. ඔන්න ඊට පස්සේ ගැබිත් ජනෙලෙන් එළිය බලනවා. ඔන්න එතකොටම ගැබී දකිනවා එළිය ඉඳගෙන මෙයාලා දිහා බලන් ඉන්න තවත් මිනිස්සෙක්. ඔන්න ඒත් එක්කම නැපෝලියන් එතන තියෙන මැප් එකකුත් අරගෙන ගැබිත් එක්ක එයාගේ කාර් එකේ ඔන්න මේ ගරාජ් එකෙන් එළියට එනවා. ඉතින් නැපෝලියන් කාර් එකේ පිටිපස්ස සීට් එකේ දිගා වෙලා තමයි ඉන්නේ. එයා යන ගමන් අතේ තියෙන මැප් එකේ යන්න ඕන පාර මාක් කරනවා. ඉතින් මෙයාලගේ වාහනේ කලර් ලයිට් එකක් ගාව නැවතුවාට පස්සේ පිටිපස්සෙන් තව කාර් එකක් ඇවිල්ලා මෙයාලගේ කාර් එක ගාවන මත්තර. ඉතින් නැපෝලියන් කියනවා ගැබීට කතා කරන්න ඕන විදිහ. එයා කියනවා එතන එක්කෙනයි නම් ඉන්නේ විතරක් කියන්න කියලා. ඒ අපි දිහා බලන් දින්නේ. ඒත් එකම ගැබී ආයි කියලා උත්තර දෙනවා. ඔන්න දැන් තමයි අර කාර් එකේ ඉන්න කෙනාගේ මූණ පෙන්වන්නේ. ඒතර මෙයාගේ නම ඉලියා කුරකාකන්. ඉතින් නැපෝලියන් අහනවා එයා සුක්කානමේ එක අතයිද තියන් ඉන්නේ. ඔන්න අපිට පෙන්නනවා ඉලියාගේ කායක ඇතුලේ ෂීට් එක උඩ තියෙන තුවක්කුව ගන්න හදද්දිම නැපෝලියන් එකපාරට සයිරන් එක හයි කරපුව තුවක්කුවකින් අනිත් පැත්තේ කාර් එකට වෙඩි තියනවා. ඔන්න එතකොටම ගැබී වාහනේ ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙඩි පාර ඉලියාට වැදිලා නැහැ. ඒත් එක්කම එයාත් ඒගොල්ලෝගේ කාර් එකේ පිටිපස්සෙන් ඔන්න දැන් පන්නගෙනම එනවා. ඉතින් ඔන්න ඊට පස්සේ මේ දෙන්න කාර් එකේ ලයිට් උත් ඔෆ් කරලා එක තැනකට කාර් එක පාක් කර ගන්නවා. ඉතින් එතනින් පාස් කරන් යනවා ඉලියා. ඔන්න එතකොටම ඉලියාට දැනෙනවා එයාට අර දෙන්නා මගේ ඇරුණා කියලා. එයා ඊට පස්සේ ඔන්න කාර් එක රිවර්ස් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම නැපෝලියන් අර කාර් එකෙන් බැහැලා ඔන්න පේමන්ට් එක දිගේ ඉස්සරහට ඇවිදගෙන එනවා. ඉතින් ඉලියාගේ කාර් එක ගැබී ඉන්න කාර් එකට ලං කරනවත් එක්කම ගැබී පේමන්ට් එක උඩින් කාර් එක දාලා ඉස්සරහට අරන් යනවා. ඒත් එක්කම ඉලියා දකිනවා ඒ පැත්තට හෙවණැල්ලක් යනවා. ඔන්න එතකොටම එතන හැංගිලා ඉඳපු නැපෝලියන් ටාගට් එක අරගෙන ගානට ඉලියාගේ කාර් එකේ ටයර් එකට තියනවා. ඉතින් ඒ කාර් එක එහෙමම ගිහිල්ලා එතන තියෙන තවත් ගල් බැම් එක හැප්පෙනවා. පේන විදිහට නැපෝලියන් කියන්නේ හොඳ වැඩ
වැඩේ. ඔන්න ඒකනොත් පස්සේ කිසිම අනතුරක් නොවේ ඉන්න ඉලියාව පෙන්වනවා. ඔන්න එතකොටම නැපෝලියන් ඉන්න තැනට ගැබි එයාගේ කාර් එකත් අරන් ආයෙ එනවා. ඒත් එක්කම නැපෝලියන් කාර් එකේ නැගලා ඔන්න ආයෙ පිටත්තලා යනවා. ඔන්න ඒත් එක්කම ඉලියා අර ඇක්සිඩන්ට් වෙච්ච කාර් එකෙන් එළියට බහැලා ගාන්න ටාගට් එක අරගෙන වෙඩි තියනවා අර පිටත්තලා යන කාර් එකට. ඉතින් ඒ උණ්ඩේ ඇවිල්ලා වදින්නේ නැපෝලියනුයි ගැබි යන කාර් එකේ ටයර් එකට. ඉලියා කියන්නේ රුසියානු KGB ඔත්තු සේවයේ ඉන්න සුපිරිම වැඩෙක්. ඉතින් ඒත් එක්කම අර දෙන්න එන කාර් එකේ වේගය අඩු වෙනවා. ඒත් එක්කම ඉලියා මේ කාර් එක පස්සේ ඔන්න දුවගෙන එන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ එයා දුවගෙන ඇවිල්ලා කෙලින්ම කාර් එකේ ඩිගි එකේ තියෙන ලගේජ් එක වගේ එකකින් අල්ල ගන්නවා. එයා හදන්නේ කොහොම හරි කාර් එක නවත්තන්න. ඉතින් කාර් එකෙත් ඔන්න ටික වේගය අඩු වෙනවා. ඉතින් ගැබි අහනවා ඇයි ඔයා එයාට වෙඩි තියලා බිම දාන්න නැත්තේ කියලා. නැපෝලියන් මේ වෙලාවේ කියනවා ඒක කරන්න පුළුවන් වුණත් මේ වෙලාවේ ඒක කරන්න බෑ වගේ කියලාත් හිතෙනවා. ඔන්න ඇත්ත එක්කම කාර් එකත් ඉස්සරහට යන නිසා ඉලියාස් පිටිපස්සට අදින නිසා එකපාරට ඒ කාර් එකේ ට්‍රංක් බොනට් එක ගැලවිලා එකපාරට ඉලියාගේ අතට එනවා. ඒත් එක්ක මෙයා මලපැන පාර ඒක උඩින් විසික් කරනවා මේ කාර් එක පැත්තට. ඔන්න ඊට පස්සේ නැපෝලියන් කියනවා ඉස්සරහට තියෙන තැනින් වමට හරවලා ගොඩක් වේගෙන් පදවන්න කියලා. ඉතින් ගැබි කියනවා මේ පාර කොහෙටවත් යන්නේ නැහැ. මේ පාර ඉස්සරහින් ඉවරයි කියලා. ඉතින් නැපෝලියන් කියනවා ඔයා මම කියන එක අහලා එක කකුලක් බිමින් තියලා අනිත් කකුලෙන් ගොඩක් වේගෙන් පදවන්න කියලා. ඉතින් තාම එලියාස් දුවගෙන එන ගමන් තමයි ඉන්නේ. එයා ඉන්න පැත්තට පොලිසියෙන් එනවා. ඔන්න ඒත් එක්කම අර දෙන්නේ කාර් එක ගොඩක් වේගෙන් ඇවිල්ලා එතන තියෙන බිල්ඩින් දෙකක් මැද්දේ හිර වෙනවා. ඉතින් ගැබි අහනවා "වාගේ ප්ලෑන් එක මේකද" කියලා. ඉතින් නැපෝලියන් මුකුත් කතා කරන්නේ නැතුව ගැබිගේ පැත්තේ වීදුරුව ඕපන් කරනවා. ඔන්න එතකොටම නැපෝලියන් කියනවා "වාගේ පැත්තේ ජනේලෙන් එළියට යන්න" කියලා. ඔන්න එතකොටම මේගොල්ලෝ හරියටම ඇවිල්ලා තියෙන්නේ එක ගෙදරක ජනෙල්ලයක් ගාවට. ඔන්න ඊට පස්සේ ඉලියා ඉන්න තැනට ඔන්න දැන් පොලිසියෙන් ඇවිල්ලා. එයා කියනවා "මම KGB මගේ පාරෙන් අයින් වෙන්න" කියලා. ඉතින් මේ පොලිසිය කට්ටියත් මෙයා කියන දේ අහන්න නැතුව එයාගේ ඔළුවට ගන් එකක් දික් කරගෙන තමයි ඉන්නේ. නැත් එක්කම ඉලියාට මල පැනපු පාර මෙතන ඉන්න පොලිසි කට්ටිය ඔක්කොම ගහලා බිම දානවා. අර දෙන්නටත් පුළුවන් වෙලා තියෙනවා අර කාර් එකෙන් ජනෙල්ලෙන් එළියට පැනලා යන්න. ඉතින් මෙයාලා පිටිපස්සේ තාම අර ඉලියා පන්නගෙන එන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ මේ දෙන්නට පුළුවන් වෙලා තියෙනවා බිල්ඩින් එකක රූෆ් টොප් එකකට එන්න. ඉතින් ගැබි අහනවා "අපි මොකද්ද මෙතන කරන්න" කියලා. ඔන්න ඊට පස්සේ නැපෝලියන් කියනවා "අපි නියෝජිත ජෝන්ස් හොයා ගන්න ඕනේ." ඒත් එක්කම මෙයාගේ සාක්කුවේ තියෙන ටෝච් එකක් එකපාරට ඉස්සර නවත්තලා තියෙන ලොරියක් පැත්තට ගහනවා. අර පල්ලෙහා නවත්තලා තියෙන ලොරියෙන් එකපාරට මේ පැත්තට කඹයක් විදිනවා. ඉතින් ඉලියා එයා අතේ තියෙන වෝකි ටෝකි එකෙන් මේ ළඟ තියෙන බන්ධනාගාරින ගාඩ්ලට මැසේජ් එකක් දෙනවා හිරකාරයෝ දෙන්නේ ඔන්න ඔතනින් පැනලා යනවා කියලා. ඔන්න ඒත් එක්කම නැපෝලියන් කියනවා ගැබිට ආව බදා ගන්න කියලා. ඒත් එක්කම මෙතනට ඇවිල්ලා වැදුණු අර යකඩ කේබල් එක දිගේ මේගොල්ලෝ ලිස්සලා අර ලොරිය පැත්තට යනවා. ඒත් එක්කම ඔන්න මෙතනට නැගලා එනවා ඉලියා. එයත් එයාගේ ජැකට් එක ගලවලා මේ ලනුව දිගේ ඔන්න ලිස්සලා එන පටන් ගන්නවා. මේ වෙද්දිත් පල්ලෙහා ඉන්න බන්ධනාගාරි ගාඩ්ලා මේගොල්ලෝ ඉන්න පැත්තට වෙඩි තියන්න පටන් ගන්නවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ හිරකාරයෝ දෙන්නේ පැනලා යනවා කියලා. ඔන්න මෙයාලට පුළුවන් වෙනවා අර ලොරිය ඇතුළට එන්න. ඉතින් නැපෝලියන් කියනවා ජෝන්ස්ට වාහනේ පිටිපස්සට ගන්න කියලා. එහෙමම ජෝන්ස් වාහනේ පිටිපස්සට ගන්නවා. ඔන්න එතකොටම තාම මේකේ එල්ලිලා නැගමන් ඉඳපු ඉලියාට මග නවතින්න සිද්ධ වෙනවා. ඒත් එක්කම නැපෝලියන් ඒ කඹය හයි කරලා තිබුණු පින් එක ගලවලා දානවා. ඉතින් ඉලියාට මෙයාලා ගාවට ලං වෙන්න බැරි වෙනවා. එයා හිර වෙනවා. නැපෝලියනුයි ගැබි අගේ කට්ටියත් එක්ක ඔන්න මෙතන පිටත් වෙලා යනවා ඊට පස්සේ. ඔන්න ඊට පස්සේ ඇවිල්ලා ඉන්නේ සේෆ් හවුස් එකකට. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කර ඉඳද්දි ජෝන්ස් ඇවිල්ලා නැපෝලියන්ට කියනවා එයා ඇවිල්ලා කියලා. ඔන්න ඊට පස්සේ නැපෝලියන් යනවා ඉස්සරහට. ඒ වෙද්දිත් ඔන්න එතන එක මිනිස්සෙක් ඉන්නවා. එයා බලාගෙන ඉන්නේ ටීවී එකේ යන ජෝන් එෆ් කෙනඩිගේ ජාත්‍යමතා සිදු කරන ප්‍රකාශයක්. ඉතින් මේ මිනිස්සයා අහනවා මිස් ටේලර් මෙනවිය වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මෙයා මිනිස්සයා නැපෝලියන්ට බයිනවා ඔයා මේ වැඩේ කරලා තියෙන්නේ නැගෙනහිර බර්ලින් වලින් භාගයක්ම උස්සලා. ඉතින් මේ ඉන්න කෙනාගේ නම තමයි ඇඩ්‍රියන් සැන්ඩ්‍රස්. මම එයාට සැන්ඩ්‍රස් කියලා කියනවා. ඉතින් මේ සැන්ඩ්‍රස් කියනවා නැපෝලියන්ට ඔයා මට තවත් අවුරුදු 5ක්ම ණයයි. ඉතින් එයා මෙතනින් යනවා ඔයා හෙට උදේම හරියටම 9ට රාජකාරියට වාර්තා කරන්න ඕනේ කියලා. ඔන්න ඊට පස්සේ දැන් උදේ වෙලා. ඔන්න මෙතනින් ඇවිදගෙන යනවා නැපෝලියන් වගේම සැන්ඩ්‍රසුත්. ඉතින් මේ සැන්ඩ්‍රස් කියනවා බලන්න එයාලව ඝාතනෙන් මුදාගත්තා. අඩුම තරමේ ස්තුතියක්වත් නැහැ. මම කියන්නම් නැපෝලියන් ඔයා නීතිගරුක ඇමරිකානුවෙක් වෙන්න. ඔන්න එහෙම කියලා සැන්ඩ්‍රස් එතන තියෙන ටොයිලට් එක ඇතුළට යනවා. ඒ යද්දි නැපෝලියන්ට අතින් සංඥා කරගෙන තමයි යන්නේ ඒක ඇතුළට එන්න කියලා. ඉතින් නැපෝලියනුත් වටපිට බලලා ඔන්නේ ටොයිලට් එක ඇතුළට යනවා. ඉතින් සැන්ඩ්‍රස් ඒ ටොයිලට් එක ඇතුළේ තියෙන දොරවල් ටික ඇරලා බලනකොට නැපෝලියන් එනවා මෙතනට. එයා ඇවිල්ලා අහනවා මොකක්වත් විශේෂයක්ද සර්? නැත්නම් නිකන් බලනවද කියලා අහනවා. ඉතින් සැන්ඩ්‍රස් එයා මෙතනට ආපු වැඩේ කරන ගමන් නැපෝලියන්ට කියනවා මම ඔයාට කියන්න යන දේ සෝලෝ ටිකක් තිත්තරසක් දැනේ. කොහොම වුණත් පාඩක ගිලින්න සිද්ධ වෙනවා. ඔන්න මෙයාලා මෙහෙම කතා කරගෙන ඉන්නද්දි මෙයාලා දෙන්නගෙන් පිටිපස්සෙන්
තවත් මිනිස්සෙක් එනවා. අන්න ඊට පස්සේ මේ දෙන්න ඉස්සරහට හැරෙද්දිම දකිනවා මේ කවුද කියලා. මේ තමයි ඉලියාස්. ඉතින් එයාව දැක්ක ගම මේ දෙන්නම උඩ විසික්කනවා. එකපාරටම ඉලියාස් නැපෝලියන් ගෑඟට පැනලා ගහ ගන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න ඔන්න ඊට පස්සේ ඇතර තියෙන ටොයිලට් දොරවලුත් කඩාගෙන හොඳටම ගහ ගන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න ගහ ගන්න දිහා සෑන්ඩ්‍රස් බලාගෙන තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ ඉලියාස් නැපෝලියන් බිම දාලා එයාගේ බෙල්ල හිර කරන්න තමයි දැන් හදන්නේ. ඔන්න ඒත් එක්කම මෙතනට එනවා තව මිනිස්සෙක්. මෙයාගේ නම තමයි ඔලෙක් කියන්නේ. එයා ඇවිල්ලා ඇන්ඩ්‍රියාස්ට එයාගේ නම කියලා කතා කරනවා. පේන විදිහට මේ දෙන්න එකට තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ ආපුගෙන එලියාස්ට මොකක් හරි රෂියන් භාෂාවෙන් කියනවා. ඒ කියනවත් එක්කම ඉර කරන් ඉන්න නැපෝලියන් අතාරිනවා. ඉතින් ඒත් එක්කම නැපෝලියන් අහනවා මොන මගුලද එයා කිව්වේ කියලා. අන්න ඊට පස්සේ සෑන්ඩ්‍රස් කියනවා එයා කිව්වේ පළවෙනි දවසේම ඔයාගේ සහායකයව මරන්න එපා කියලා. ඔන්න ඒත් එක්කම මෙයාලා කට්ටිය දැන් එක හොටෙල් එකට ඇවිල්ලා කතා කර කර තමයි ඉන්නේ. ඔන්න මෙතනදී සෙන්ඩර්ස් කියනවා පරමාණුක බෝම්බයක ප්‍රධාන මූලද්‍රව්‍ය තමයි සුපෝෂිත යුරේනියම්. ඩොක්ටර් ටේලර් අලුත්ම සොයා ගැනීමකට ගොඩක් ආසන්න වෙලා තමයි හිටියේ. මේ ක්‍රියාවලිය වර්ධනය කරන්න පුළුවන් විදිහේ. ඔන්න ඇත්ත එක්කම ඔලෙක් කියනවා ඒකෙන් හැම කෙනෙක්ම වගේ නැස්ටික උපකරණ හදන්න පුළුවන් වෙනවා. සෑන්ඩ්‍රස් එතන දෙන ෆයිල් ටිකක් මේස උඩින් තියෙනවා. ඒකේ තියෙනවා අපි හොයාගත්ත රෝමේ වින්සි ගුවේරා නාවික හා ගුවන් යානා සමාගම. ටේලර් වියගේ මාමා රෝඩි ප්‍රවීණ විධායක නිලධාරියෙක් වුණ එක. ඒ ආවරණය වෙලා තියෙනවා ජාත්‍යන්තර අපරාධ කල්ලියක. එයාට සම්බන්ධකමක් තියෙනවා පරණ නාසිවරුන් එක්ක. ඉතින් මෙතනදී කියනවා ආගේ මෙහෙයුම තමයි මේ සංවිධානයේ බින්දලා දමලා ඩොක්ටර් ටේලර් හා එයාගේ පරීක්ෂණයත් එක්කම අපි අතට ගන්න එක. ඇත්තට මේ රිසර්ච් එක තියෙන්නේ කම්පියුටර් ඩිස්ක් එකක. තැටි තියෙන්නේ කවුරු අතේ වුණත් එයාලා මේ ලෝකේ බලවත්ම රාජ්‍ය වෙනවා. එහෙම කියලා කොලිග් එයා අතේ තියෙන පොඩි ඩිවයිස් එකක් මේ මේස උඩින් තියෙනවා. මෙයාලා මෙහෙම කතා කර කර ඉඳලා එයාලා කට්ටියම එතනින් නැගිටලා යනවා. ඔන්න ඊට පස්සේ දැන් ඊළඟ දවසේ නැපෝලියන් ඇවිල්ලා ගැබීට කියනවා රුසියාවයි ඇමරිකාවයි එකට එකතු වෙලා මේ කරන්න හදන වැඩේ. ඉතින් ගැබී කියනවා මේක නම් කොහෙත්ම වෙන්න මේක නම් තනිකර විහිළුවක් විතරයි කියලා. මෙයාලා දැන් මෙහෙම කතා කර කර ඉන්නද්දි එකපාරට ගැබීට පිටිපස්සෙන් එලියාස් එනවා. ඉතින් ඊට පස්සේ ගැබී එකපාරටම හැරිලා අහනවා එයා මොකද්ද මෙතන කරන්න කියලා. පොලින් කියනවා මම ඔයාට කලින් කිව්වනේ ඇමරිකාවයි රුසියාවයි එකතු වෙලා තමයි දැන් මේ වැඩේ කරන්න හදන්නේ. ඒත් එක්කම එලියාස් කියනවා මම තමයි දැන් ඔයාගේ ආදරවන්තයා කියලා. එහෙමම ගැබී නෑ ඒක වෙන්නේ නැහැ කියලා එයාගේ තිබිච්ච කරාබු දෙකයි නෙක්ලස් එකයි ගලවලා පැත්තකට විසික් කරලා එතනින් එළියට එනවා. අන්න ඊට පස්සේ නැපෝලියන් එතනින් නැගිටලා එන ගමන් කියනවා ඉලියාස්ට වාන වැඩේ හොඳටම කරා කියලා. ඉතින් එයා ඇවිල්ලා ඔන්න දැන් ගැබීත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මෙයාලගේ සැලසුමේ විදිහට එයා අලුත් සේවා ස්ථානයක් නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පියෙක්. කළු මුහුදේ ඉන්න සෝවියට් වීරයන් වෙනුවෙන් රුසියාවේ සංස්කෘතික ඇමතිගේ දුර්වලකමක් තියෙනවා සාම්ප්‍රදායික ගෘහ නිර්මාණවල. ඒ නිසා තමයි ඔයාගේ සැමියව රෝමියට යවන්නේ ඒවා අධ්‍යයනය කරන්න. අවස්ථාවක් ලැබුණා එයාගේ පෙම්වතිය වෙනුවෙන් වීසා ලබා ගන්න. ඔයාට තියෙන්නේ එයාව අඳුනලා දෙන්න එයාගේ ආදරණීය අංකල් රූඩිට. ඊට පස්සේ මේ දෙන්න ඇතුළට එනවා. ඒ වෙද්දිත් එලියාස් ඇඳුම් තොරතොරු තමයි ඉන්නේ. ඉතින් එලියාස් නැපෝලියන්ට කියනවා මේ තියෙන ඇඳුම් එකක්වත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගේ වයිෆ් කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. ඉතින් එහෙම කියලා මේ දෙන්න පොඩ්ඩක් කතා කර කර ඉඳද්දි ගැබි එතන තියෙන ඇඳුමකුයි හෑන්ඩ් බෑග් එකකුයි අරගෙන ඇඳගෙන එනවා. ඉතින් ගැබි කියනවා මේ හෑන්ඩ් බෑග් එකේ ගාණ දැක්කද? ඒක මගේ කාර් එකටත් වැඩි ගණන් වැඩි. එතකොටම නැපෝලියන් එකපාරට කියනවා එහෙනම් අපි රෝමෙදි හමු වෙමු කියලා. ඊට පස්සේ එයා එතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම ඉලියාස් ගැබි ළඟට ගිහිල්ලා එකම එක දෙයක් අඩුයි කියලා එයාගේ අත දිගේ ඇරලා රින් එකක් දෙනවා. ඉතින් ඉලියාස් කියනවා දැන් අපි එන්ගේජ් වෙලා තමයි ඉන්නේ. කන්ග්‍රැචුලේෂන්ස්. ඔන්න දැන් අපි ඉන්නේ ඉතාලියේ. ඔන්න ඊට පස්සේ ඉතාලියේ තියෙන එක හොටෙල් එකකට ඔන්න දැන් නැපෝලියන් එනවා. ඒ එනකොට එයාගේ ඉස්සරහට හම්බෙනවා ඉලියා වගේම ගැබිත්. ඉතින් මේ තුන් දෙනා අඳුරන්නේ නැහැ වගේ තමයි මෙතන හැසිරෙන්නේ. ඔන්න ඉතින් ඒ දෙන්නවත් පහු කරගෙන නැපෝලියන් කෙලින්ම යන්නේ රිසෙප්ෂන් එක ගාවට. ඉතින් නැපෝලියන් ලොබි එකේ වාල්ලා ඉන මිනිස්සු දෙන්නෙක් දිහා ගොඩක් කුතුහලින් තමයි බලන්නේ. එහෙම බලලා එකපාරට මෙතන ඉන්න රිසෙප්ෂන් එකේ ගෑනු ළමයාට කියනවා මට යන්න හදිසි ගමනක් තියෙනවා. ඔයාලට පුළුවන්ද මගේ බෑග්පැක් එක මගේ කාමරයට යවන්න? ඔන්න ඊට පස්සේ දැන් රෑ වෙලා තමයි තියෙන්නේ. මෙතන පඩි පෙළකුත් බැහැගෙන එන්නේ එලියාස් වගේම ගැබි. කියනවා අපි මෙතනට ආවේ රෝමේට අයත් ගෘහ නිර්මාණ ශිල්ප අධ්‍යයනය කරන්න. ඊට පස්සේ මෙයාලා මේ පොඩ්ඩක් කතා කරගෙන ඉඳද්දි එකපාරට මෙතනට එනවා නැපෝලියන්. ඉතින් මෙයාලගේ සැලැස්මේ මෙයාලගේ ලොක්ක දෙන්න කියවු විදිහට මේ දෙන්නව ප්‍රධාන ස්ථානවලදී හමු වෙන්න බෑ. ඉතින් මේ නැපෝලියන් මෝඩයා වගේ ඇවිල්ලා ඉලියාට කියනවා අර හොටෙල් එකේ ලොබි එකේ ඉඳපු මිනිස්සු දෙන්න ගැන. ඉතින් මේ වෙද්දිත් ඉලියා ඒ මිනිස්සු දෙන්න ගැන ඇහැ ගහගෙන තමයි ඉන්නේ. එයා බයිනවා නැපෝලියන්ට ඔයා මෙතනට ආවේයි අපි තුන් දෙනාට පොදු ස්ථානවල හම්බෙන්න බැහැනි කියලා. ඒකම එනවා ඊට පස්සේ එලියාස් කියනවා මේක කවදාවත් රොසියානු විදිහ නෙමෙයි කියලා. එහෙම කියලා ගැබීවත් එක්කගෙන එතනින් පිටත් වෙලා යනවා. ඉලියායි ගැබි පොඩ්ඩක් ඉස්සරහට එද්දි මෙතන ඉන්නවා තා පිරිමි දෙන්නෙක්. ඇත්තට මේ ඉන්නේ අර හොටෙල් එකේ ලොබි එකේ ඉඳපු පිරිමි දෙන්න. ඉතින් මෙයාලා ආපු ගමන් කියනවා මහත්තරුනේ අපිට කෝපි එකක් බොන්න කීයක් හරි දෙන්නකෝ කියලා. ඒත් එක්කම ගැබි කියනවා ඩාර්ලින්
මෙයාලට සල්ලි කීයක් හරි දෙන්න කියලා. ඒත් එක්කම ඔන්න ඉලියා එයාගේ පර්ස් එක අරගෙන ඒක ඇතුලේ තියෙන සල්ලි කොලයක් මෙයාලට දෙනවා. ඒත් එක්කම අර මිනිස්සු දෙන්න සල්ලි කොලෙත් එක්කම ඉලියාගේ පර්ස් එකත් ගන්නවා. අර මේ දෙන්න මංකොල්ලකාරයෝ දෙන්නේ. ඉතින් එයාලා ඉල්ලනවා ගැබීගේ අතේ තියෙන රින් එකත්. ඒ වගේම ඉලියාගේ අතේ මැදලා තියෙන වොච් එකත්. ගැබී නම් එයාගේ රින් එක ගලවලා දෙනවා. ඉලියා එයාගේ වොච් එක දෙන්න පොඩ්ඩක් පරක්කු කරනවා. පේන විදියට මේ වොච් එක එයාට ගොඩක් වටින එකක්. ඉතින් මේ වොච් එක දෙන්න පරක්කු වෙන නිසා මේ මංකොල්ලකාරයෝ දෙන්න ඉලියාට හොඳ වෑන් කම්බුල් පාරවල් දෙකක් ගහනවා. ඉතින් ඉලියාට මේව ඉවසන්න බැරි නිසා බොහොම අමාරුවෙන් එයා තරහව පාලනය කරගෙන ඉන්නවා. ඒත් එක්කම එක පැත්තකින් එක මංකොල්ලකාරයෙක් ඔන්න ඊට පස්සේ hina වෙනවා. ඒත් එක්කම ඉලියා ඒ මිනිස්යාගේ උගුරට පාරක් ගහනවා. එහෙමම ඉලියා අනිත් එක්කනට ගහන්න යද්දි බොහොම අමාරුවෙන් ගැබී මෙයාව බදාගෙන එතන නවත්ත ගන්නවා. මොකද මෙතන රණ්ඩුවක් ඇති වුණා නම් අනිවාර්යෙන් මේගොල්ලෝ ආපු කාරණාව හෙළි වෙනවා. ඒ නිසා බොහොම අමාරුවෙන් ඉඳද්දි අර මංකොල්ලකාරයෝ දෙන්නත් මෙතනින් පෙරලා යනවා. නැත් එක්කම නැපෝලියන් මෙතනට එනවා. ඇවිල්ලා කියනවා ඔයා කපටිකමට නම් එච්චර දක්ෂ නෑ එහෙම නේද කියලා. ඉතින් ඉලියාස් කියනවා ඌ අරන් ගියා මගේ තාත්තා මට දුන්න ඔරලෝසුව. ඉතින් නැපෝලියන් අහනවා ඔයා රුසියානු ගෘහ නිර්මාණ ශිල්පියෙක් නෙවෙයිද? ඉතින් ඉලියාස් කියනවා ඔව් ඒත් රුසියානු ගෘහ නිර්මාණ ශිල්පියෙක් සටන් කරනවා. ඉතින් මේ දෙන්න ආයි පොඩ්ඩක් රණ්ඩු වෙන්න යද්දිම ගැබී කෑ ගහලා කියනවා ඕක නවත්ත ගන්න නැත්තම් මම මෙතන ඉඳන් තනියම මගේ වැට් ටික කරගන්නවා කියලා. එතකොටම ඉලියාස් ගැබීගේ පිටිපස්සෙන් යනවා. ඔන්න දැන් ඉන්නේ නැපෝලියන් එයාලගේ හොටෙල් එකේ අර රූම් එකේ. එකපාරට රූම් එකේ දොරට තට්ටු කරනවා. ඉතින් නැපෝලියන් කියනවා ඕක ඇරලා තියන්නේ ඇතුළට එන්න කියලා. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ අර රිසෙප්ෂන් එකේ ඉඳපු අර ගර්ල්. ඉතින් එයා හොටෙල් එකේ තව ස්ටාෆ් කෙනෙක් එක්ක නැපෝලියන්ට ෂැම්පේන් බෝතල් එකක් දීලා කියනවා සමා වෙන්න මිස්ටර් නැපෝලියන් අපිට මේව කලින් ගේන්න බැරි වෙච්ච එකට කියලා. ඉතින් මේ හොටෙල් එකේම තමයි නැවතිලා ඉන්නේ ඉලියාස් වගේම ගැබිත්. ඉලියාස් නම් මේ වෙලාවේ ඉන්නේ චෙස් බෝඩ් එකක් ගාව. ඉතින් ගැබී නම් ෆෝන් කෝල් එකේ ඉන්නේ. ඔන්න දැන් උදේ වෙලා තමයි තියෙන්නේ. ඔන්න නැපෝලියන්ගේ ඇඳ ගාව තියෙනවා පොඩි ඔරලෝසුවක්. ඒකේ එලාම් එක වදිනවා. ඉතින් එයා නැගිටලා ඒ එලාම් එක ඕෆ් කරන්න තැනක් නැති හින්දා එයා පිටිපස්සේ තියෙන කැප් එක ගලවලා බලද්දි මෙයාට හම්බෙනවා කතාව ආරම්භයේදී අපිට පෙන්නපු අර බ්‍රීෆ් කේස් එක ඇතුලේ තිබිච්ච ට්‍රැකර් ඩිවයිස් එක වගේ එකක් ඔරලෝසුව ඇතුලේ හංගලා තියෙනවා. ඉතින් එහෙමම එයාට මල පැනව පාර එයා ළඟ තිබිච්ච තව ඩිවයිස් එකක් අරගෙන රූම් එක වටේම ඒ ඩිවයිස් එකත් අරගෙන ඇවිදිනවා. ඉතින් ඒකට අහු වෙනවා තව ට්‍රැකර්ස් ගොඩක්. ඔන්න ඊට පස්සේ ඒව ටිකත් අරගෙන මෙයා කෙලින්ම යනවා එලියාසුයි ගැබී නැවතිලා ඉන්න රූම් එක ගාවට. ඉලියාස් එළියට එනවා. ඉතින් ඉලියාස් අහනවා ඔයා මොකද්ද මෙතන කරන්නේ? ඔයාට මෙතන ඉන්න බෑ කියලා. ඉතින් නැපෝලියන් දෙනවා මේවා රුසියාවේ හදපුවා. එහෙම කියලා ඉලියාස්ගේ අතට ක්‍රැකර්ස් ගොඩක් දෙනවා. ඔන්න ඒත් එක්කම ඉලියාස් මට තප්පරයක් දෙන්න කියලා එයා කාමරය ඇතුළට යනවා. ආයි ඇවිල්ලා එයා ගාවත් තියෙන මේ දේවල් ඇමරිකාවේ හදපු ඒවා. ඒ වගේම ගොඩක්ම දුර්වල තාක්ෂණයක්. පේන විදියට දෙපැත්තෙම කට්ටිය මේ දෙන්නගේ ඇඳුම් වලට මේ දෙන්නගේ බඩු භාණ්ඩ වලට මේ ට්‍රැකර් ඩිවයිස් අයි කළා. ඉතින් කොහොම හරි ඔන්න ඊට පස්සේ නැපෝලියන් මෙතන යන ගමන් කියනවා ඔය බෝ එක ඔය ඇඳුමට ගැලපෙන්නේ නැහැ. එහෙම කියලා තමයි යන්නේ. ඊට පස්සේ ඉලියාස් ඉන්නේ කාය එකක් ගාව. ඔන්න එතන හොටෙල් එකේ දොරත් අරගෙන ගැබී එළියට එනවා. ඉතින් ඉලියාස් කියනවා මම ඔයා වෙනුවෙන් ටැග් එකක් ගත්තා කියලා. එහෙම කියලා අත් දෙක ගුලි කරලා ගැබී ඉස්සරහට දික් කරනවා. ඉතින් ගැබී තෝරන්නේ වැරදි අතක්. ඔන්න ඒත් එක්කම ඉලියාස්ගේ අනිත් අතේ තියෙන රින් එක ගැබීගේ ඇඟිල්ලට දානවා. දාලා කියනවා නැවතත් පිළිගන්නවා අදිරියේ කියලා. ඔන්න මෙයාලා දෙන්න එතන තියෙන ටැක්සියෙත් නැගලා පිටත් වෙලා යනවා. ඔන්න ඊට පස්සේ මෙහි දැන් කාර් එක තරංගය බලන්න ඇවිල්ලා ඉන්න නැපෝලියන්ව අපිට පෙන්නනවා. එයා ඉස්සරහට වේගෙන් ඇවිදගෙන ඇවිල්ලා එක මිනිස්සෙක්ගේ ඇඟේ හැප්පෙනවා. ඉතින් මෙයා හිතලා තමයි මේ ඇඟේ හැප්පිලා තින්නේ. ඒ මිනිස්සයාගේ ටිකට් එක ගන්න. ඔන්න ඊට පස්සේ එයා එතන තියෙන පොඩි පාටි එකක් වගේ තැනකට එනවා. ඉතින් මෙයා එද්දී එක ගාඩ් කෙනෙක් මෙයාගේ පිටිපස්සෙන් ඇවිල්ලා අහනවා සර් ඔයාගේ ඉන්විටේෂන් එක දෙන්න කියලා. ඉතින් ඒ ගාඩ් දෙපාරක් තුන් පාරක් කතා කරත් නැපෝලියන් හැරෙන්නේ නැතුව ඉස්සරහට යනවා. ඒත් එක්කම අර ගාඩ් ගොඩක් හයියෙන් සර් කියලා කතා කරනවා. ඒත් එක්කම ඔන්න නැපෝලියන් හැරෙනවා අර ගාඩ් අහනවා සර් ඔයාගේ ඉන්විටේෂන් එක දෙන්න කියලා. ඉතින් නැපෝලියන් එයාගේ බ්ලේසර් එක අත ගාලා බලලා කියනවා මට ඒක අමතක කළා මං ගෙනල්ලා නැහැ කියලා. ඒත් එක්කම අර ගාඩ් කියනවා සෝ ආට එන්න පුළුවන්ද පොඩ්ඩක් මාත් එක්ක අර පැත්තට මොකද අපිට මේක ඉක්මනට විසඳ ගන්න පුළුවන්. එහෙම කියලා එක්කන් යන හදද්දිම නැපෝලියන් අර ගාඩ්ට තට්ටුවක් දානවා. ඒත් එක්කම අර ගාඩ් දෙපාරක් යතන නැතුව නැපෝලියන්ගේ මූණට පාරක් ගහනවා. ඉතින් නැපෝලියන් බොරුවට එතන එයාට හයියෙන් පාරක් වැදුනා වගේ රඟපාලා වේටර් කෙනෙකුත් පෙරලගෙන බිමට වැටෙනවා. ඒත් එක්කම මෙතන ඉන්නවා මේ පාටියේ ඕගනයිසර්. එයාගේ නම තමයි වික්ටෝරියා. එයා ඉක්මනට මෙතනට එනවා. ඉතින් එයා එනවත් එක්කම නැපෝලියන් එයාගේ බ්ලේසර් එකේ හංගලා තිබිච්ච ඉන්විටේෂන් කාඩ් එක පෙන්නනවා. පෙන්නලා කියනවා අපි ළඟ ඉන්විටේෂන් තිබුණත් මෙයාලා ඇවිල්ලා අපිට ගහනවනේ කියලා. ඉතින් මේ නැපෝලියන් මේ කලබලය ඇති කරලා තියෙන්නේ වික්ටෝරියාව අඳුරගන්න. ඔන්න ඊට පස්සේ මේ ඉන්නේ අංකල් රූඩි. එයා ඉන්න තැනට එනවා කාර් එකකින් ගැබී වගේම ඉලියාසුත්. අංකල් රූඩි ගොඩක් ආදරෙන් ගැබීව වැළඳගෙන පිළිගන්නවා. ඔන්න ඊට පස්සේ නැපෝලියනුයි වික්ටෝරියයි කතා කර කර ඉස්සරහට එනවා.
ඉතින් එයාලට හම්බෙනවා අංකල් රූඩි ඒ වගේම ගැබීවත්. ඉතින් අංකල් රූඩි ගැබී වඳුන්වා දෙනවා වික්ටෝරියාට මේ තමයි මගේ ලස්සන ලේලි කියලා. ඔන්න එතකොට මෙයාලා දෙන්න කතා කර කර ඉඳද්දි මෙතනට ඇවිල්ලා රේස් කාර් එකක් නවත්තනවා. ඉතින් ඒ රේස් කාර් එකේ ඩ්‍රයිවර් කියනවා මේ කාර් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉක්මනටම ෆික්ස් කරලා ඕනි කියලා. ඉතින් මේක අහගෙන ඉන්නවා ගැබී. එයා ඇත්තටම මෝටර් මැකැනික් කෙනෙක් නිසා එයාට මේ ප්‍රශ්නේ තේරෙනවා. එයා කියනවා ජෙට් පිරිසිදු කරලා ආපහු පරීක්ෂා කරන්න ප්‍රමාණය හා ගල යාම ගැන. ඉතින් එතන ඉන්න අනිත් මැකැනික් කියනවා ඔව් ඇත්තටම ඔයාට ඒක හදන්න ඕනද? ඉතින් ගැබීත් ගොඩක් සතුටින් කියලා ඒ වාහනේ එන්ජින් එක ගාවට ගිහලා කියනවා මට ඕනේ අඬුව විතරයි කියලා. ඔන්න ඊට පස්සේ ගැබී අර රේස් කාර් එකේ ඩ්‍රයිවරුයි කතා කර කර ඉන්නවා. ඉතින් රේස් කාර් එකේ ඩ්‍රයිවර් කියනවා සමහර විට අපි දෙන්නට පුළුවන් හෙට දවල් වරුවේ තනියම කෑම වෙලකට යන්න. ඔන්න ඒත් එක්කම මෙතනට ඉලියාස් එනවා. එයා ඇවිල්ලා කියනවා ඉක්මනට එන්න මාත් එක්ක යමු කියලා. එහෙම කියලා ගැබීවත් එක්කගෙන ඉලියාස් මෙතන යනවා. ඔන්න මේ කට්ටිය ඊට පස්සේ එයාලගේ පාටි ඉවරලා අයියර හොටෙල් එකේ රූම් එකේ තමයි දැන් ඉන්නේ. ඔන්න ඊට පස්සේ මෙතන ඉන්න නැපෝලියන් එකපාරටම ගැබීගෙන් අහනවා කො ඉලියාස් කියලා. ඉලියාස් මේ වෙද්දිත් වොෂ්රූම් එකේ. ඉතින් වොෂ්රූම් එකේ දොර ගාවට ගිහිල්ලා කියනවා ඔයා ළඟකදී ඉඳන් වොෂ්රූම් එකේ කාලේ ගත කරනවා වැඩි කියලා. ඔන්න දැන් රෑ වෙලා. ඔන්න මෙතනට එනවා පුංචි බෝට්ටුවක් අරගෙන නැපෝලියන්. එයා එතන බැම්මත් නැගලා ආරක්ෂකවරුන්ට පේන්නේ නැති වෙන්න එක තැනකට යනවා. එක යකඩ දැලක් ගාවට එනවා. ඉතින් එයා ළඟ තියෙන කට එක පාවිච්චි කරලා මේ දැල කපන්න තමයි හදන්නේ. ඔන්න එතකොටම මෙයා එහා පැත්තේ බලද්දි දකිනවා මෙතනටම ඇවිල්ලා ඉන්නවා ඉලියාසු. ඉතින් මේ දෙන්නට රහස්‍ය තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඔන්න එතකොටම මෙතන ලයිට් යනවා. ඉතින් මෙයා ඉලියාස් ගාවට යනවා. ඉලියාස් නැපෝලියන්ගෙන් අහනවා "ඔයා කිව්ව නේද මට ඔයා නිදියන්න යනවා කියලා? ඔයා මේකටද නිදියනවා කියලා කියන්නේ?" ඒත් එක්කම නැපෝලියන් මෙයාගෙන් අහනවා "මම හිතන්නේ පවර් කට් එකට ඔයා තමයි වග කියන්න ඕනේ." ඔන්න ඊට පස්සේ නැපෝලියන් ඉලියාස්ට කියනවා "කාරණාව තමයි මම තනියෙන් හොඳටම වැඩ කරනවා." ඉතින් ඉලියාසුත් කියනවා "මාත් තනියෙන් හොඳට වැඩ කරනවා." ඉතින් නැපෝලියන් කියනවා "මම යන්නේ නැහැ" කියලා. ඔන්න ඊට පස්සේ ඉලියා කියනවා "අපිට විනාඩි 10ක් තියෙනවා පවර් එක එන්න. ඒ නිසා ඔයාට ඕනේ වාඩි වෙලා මේක ගැන කතා කරන්න නම්." ඔන්න ඒත් එක්කම නැපෝලියන් කියනවා "හොඳයි මම ඔයාට ඉන්න දෙන්නම්" කියලා. ඔන්න ඒත් එක්කම නැපෝලියන් ගාව තියෙන අර යකඩ කපන ස්පෙෂල් කට එක ගන්නවා. ඉතින් ඉලියා අහනවා ඔය මොකද්ද කියලා. ඉතින් නැපෝලියන් කියනවා ගොඩක් බර දාලා සුපිරි දැඩි බෝරෝණු වලින් මොහත් කරලා තියෙන CO2 ලේසර් එකක්. ඊට පස්සේ එලියාස් ඒකද කියලා ඊළඟ තියෙන කට එකේ මේ දැල කපන්න පටන් ගන්නවා. ඉතින් ඉලියා ළඟ තියෙන්නේ ගොඩක් පවර්ෆුල් කට එකක්. ඉතින් ඒක දැකලා නැපෝලියන් අහනවා ඔය මොකද්ද කියලා. ඒත් එක්කම එලියා කියනවා මේ CO2 ලේසර් එකක් කියලා. ඉතින් පට්ට නෝන්ඩියක් තමයි නැපෝලියන්ට මෙතන වෙන්නේ. එයා පටස් ගාලා ඒක කපලා ඒ යකඩ දැල ඈත් කරලා අහනවා ඔයා එනවද කියලා. ඉතින් ඔන්න දෙන්නත් එක්කම ඒක ඇතුළට යනවා. ඉතින් මෙයාලා දෙන්න එතන දෙන දොරකුත් අන්ලොක් කරගෙන ඒ බිල්ඩින් එක ඇතුළට එනවා. ඉතින් මේ දෙන්න බෙදලා යන තමයි දැන් හදන්නේ. එලියට කියනවා නැපෝලියන් ඔයා විද්‍යාගාරේ බලන්න මම පල්ලෙහා බලන්නම් කියලා. ඊට පස්සේ කියනවා මාව දොඹගරේ ළඟදී හම්බෙන්න විනාඩි 5කින් කියලා. ඉතින් එලියා සයිලන්ස් එක දාපු තුවක්කුවත් තරම් තමයි යන්නේ. ඉතින් දෙන්නම දැන් ඔන්න බෙදිලා සර්ච් කරන්න යනවා. ඉතින් මේ දෙන්න ඔහම සර්ච් කරගෙන ඉස්සරහට යද්දි මේ දෙන්නම ඔන්න එකම තැනකට එනවා. නැපෝලියන් කියනවා මොකක්වත් හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් මෙයාලා මෙහෙම කතා කරගෙන ඉන්න තැනට එහායින් ඔන්න තව ගාඩ් කෙනෙක් එනවා. ඉතින් මේ දෙන්න තැනකට ගිහිල්ලා ඔන්න හැංගෙනවා. ඉතින් ඒ ගාඩ් හරියට මේන්නේ මෙයාලා දෙන්න ඉන්න තැනට. ඉතින් ඔන්න එකපාරටම ඉලියා දකිනවා මේ ගාඩ්ගේ අතේ බැඳලා තියෙන වොච් එක. මොකද එයාට වොච් එක තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. අර මංකුල්ල කරේ දෙන්න අරන් ගියානේ වොච් එක. ඔන්න ඒත් එක්කම ඉලියා මේ ගාඩ් පස්සේ යනවා. ඉතින් නැපෝලියන් කියනවා පොඩ්ඩක් ඉන්න කියලා. ඉතින් ඔන්න ඔහම ඊට පස්සේ ගාඩ් එතනින් ඉස්සරහට ඇවිදන් ගිහිල්ලා තන තියෙන ලොකෝ එකක් කරනවා. ඉතින් ඉලියාස් එයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා අමුතු ටෙක්නික් එකකට මේ ගාඩ්ට පාරක් ගහන්න තමයි හදන්නේ. එයා කකුල් දෙකත් සමබරව තියාගෙන එක අතක් ගාඩ්ගේ කන ළඟටම කරලා තියාගෙන අනිත් අතෙන් ගොඩක් ලොකු පහරක් මේ ගාඩ්ගේ කනට ගහනවා. ඉතින් මෙයා මේ කරන දේ නැපෝලියන් පිටිපස්සෙන් ඉඳන් බලන් තමයි ඉන්නේ. ඔන්න එතකොටම ඒ ගාඩ් එහෙමම හිටගෙනම වගේ එයාට නිින්ද යනවා. ඔන්න ඊට පස්සේ ඉලියාස් බලනවා ඒ ගාඩ්ගේ අතේ බැඳලා තියෙන වොච් එක. බලනකොට ඒ එයාගේ වොච් එක නෙමෙයි. ඉතින් නැපෝලියන් ඇවිල්ලා අහනවා ඇයි ඔයා එහෙම කරේ කියලා. ඉලියාස් ඉතින් කියනවා මම හිතුවේ ඒක මගේ තාත්තගේ ඔරලෝසුව කියලා. ඉතින් නැපෝලියන් අහනවා ඔයා මොකද්ද එයාට කරලා තියෙන්නේ? ඉතින් ඉලියාස් කියනවා එයා මේ කරපු වැඩේ KGB එකේදී ඒකට අපි කියන්නේ හාදුව කියලා. ප්‍රගුණ කරන්න අවුරුදු ගාණක්ම යනවා. කොහොම වුණත් එයා කෙලින් ඉන්නවා. සම්පූර්ණයෙන්ම අසීයෙන්. එයා ඔහම විනාඩි 20ක් විතර ඉන්නවා. අල්ලන්න බෑ. ඔන්න ඒත් එක්කම අයි පව එකත් ඔන්න යනවා. ඉතින් ඉලියාස් අහනවා සැටලයිට් කර්මාන්තශාලාවකට මොකටද විකිරණශීලී උපකරණ වගේම ඇඳුම් කටලා. ඒත් එක්කම ඉලියාස් දකිනවා එතන තියෙන රහස් බොත්තමක්. එයා ඒක ඔබනවා. ඔන්න ඊට පස්සේ මෙතන පොළවේ තියෙන දොර එක පාට ඕපන් වෙනවා. ඉතින් මෙයාලා දෙන්න ඔන්න කෙලින්ම පඩිපෙළත් බහගෙන ඇතුළට එනවා. මෙයාලා දෙන්න එන්නේ ලොකු සේප්පුවක් ගාවට. ඊට පස්සේ මේ සේප්පුව කඩන වැඩේ බාරගන්නේ නැපෝලියන්.
ඔන්න ඊට පස්සේ නැපෝලියන් ගොඩක් ලේසියෙන් මේ සේප්පුව අරිනවා. ඉතින් ඉලියා අහනවා ඔයා මේ සේප්පුවට හයි කරලා තියෙන එලාම් එක නැවතුවද කියලා. ඉතින් නැපෝලියන් කියනවා මොඩල් 7010ට කිසිම එලාම්යක් හයි කරලා නැහැ කියලා. ඉතින් කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. ගොඩක් ලොකු සද්දකින් එලාම්යක් වදින පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ එකපාරට ඉලියා සේප්පුවේ දොර ගාව ඉන්නකොට නැපෝලියන් මේ සේප්පුව ඇතුළට දුවගෙන ගිහිල්ලා බලනවා මේක ඇතුළේ තියෙනවද කියලා කම්පියුටර් ඩිස්ක් එක. ඒ වෙද්දිත් ඒක එතනින් අතුරුදහන් වෙලා. ඔන්න ඉතින් මෙයාලා දෙන්න එතනින් පිටත් වෙලා දුවන්න පටන් ගන්නවා. මේ වෙද්දිත් මෙයාලගේ පස්සෙන් ඔන්න දැන් ගාඩ්ලා එලවගෙන එන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් මෙයාලා දෙන්න ඔන්නම දුවගෙන ඇවිල්ලා එක වීදුරුවකට වෙඩි තියලා එතනින් පල්ලෙහාට පයින්නවා. එලියස් මුලින් පැනලා ඒ බෝට්ටුව ස්ටාර්ට් කරන අතරේ නැපෝලියන් පයින්නවා. ඉතින් මෙයාලා දෙන්න බෝට්ටුවේ මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මෙයාලා දෙන්න මෙතනින් පැන ගන්න හැදුවත් ඒ ඉස්සරහා තියෙන ලොකු ගේට්ටුව මෙයාලට යන්න බැරි වෙන්න එකපාරට වැහෙනවා. ඉතින් මෙයාලා දෙන්න බෝට්ටුව තරවගෙන ඔන්න වෙන පැත්තකට යනවා. ඔන්න ඉතින් මෙයාලගේ පස්සේ අර ඇතුළේ ඉඳපු ගාඩ්ලාගේ තව බෝට්ටුවක් එන ගමන් එයාලට වෙඩි තියාගෙන තමයි එන්නේ. ඔන්න එකපාරටම එලියා බෝට්ටුව හරවපු පාර නැපෝලියන් ඉසික්කලා ගිහිල්ලා වතුරට වැටෙනවා. ඉතින් එලියා තාම දන්නේ නැහැ නැපෝලියන් මේ බෝට්ටුවේ නැහැ කියලා. එයා කියනවා හයියෙන් අල්ලගෙන ඉන්න කව්බෝයි කියලා. ඉතින් මේ විද්දිත් නැපෝලියන් ඒ වතුරෙන් ගොඩ වෙලා ඔන්න ගොඩබිමටත් ඇවිල්ලා. ඉතින් අර හිතාම ඉලියා පස්සේ අර ගාඩ්ලාගේ බෝට්ටුවක් පන්නනවා. ඉතින් මෙයා කෙලින්ම ගොඩබිමට ඇවිල්ලා එතන තියෙන ලොරියක් ඇතුළට නගිනවා. වෙලාවටම ඒ ලොරිය ඇතුලේ යතුරක් තියෙනවා. ඉතින් මෙයා සින්දුවක් දාගෙන පොඩ්ඩක් ඊට මෙට හැරලා බලද්දි මෙතන සීට් එක උඩ තියෙනවා පොඩි වට්ටියක් වගේ එකක්. ඉතින් එයා ඒක වැරලා බලනකොට ඒක ඇතුලේ තියෙන්නේ හොඳම ජාතියේ වයින් වර්ගිකුයි තව කැම ටිකකුයි. ඉතින් අර හේ තාම ඉලියාව බෝට්ටුවෙන් පන්නනවා. ඉතින් එයා හොඳට කාලා බීලා ඒ ලොරියත් තරම් එතනින් පිටත් වෙලා යනවා. ඔන්න ඊට පස්සේ මෙයා දකිනවා ඉලියා ඉඳපු බෝට්ටුව එකපාරට උපුරලා විනාශ වෙනවා. ඉතින් මෙයා මේක ගණන් ගන්න නැහැ වගේ තමයි පේන්නේ. ඊට පස්සේ මෙයා මේ ලොරියත් තරම් එතනින් යනවා. ඉතින් මෙයාට කොච්චර වුණත් අවුල් එයාත් එක මේ මිෂන් එකට ආපු ඉලියාස් නැතුව යන එක. එයා ඊට පස්සේ ලොරිය නවත්තලා පොඩ්ඩක් කල්පනා කරනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා අර වෙඩි තියලා විනාශ කරලා දාපු අර ගාඩ් ලයින් අර බෝට්ටුව. එයාලා එකපාරටම පිටිපස්සේ හැරලා බලද්දි නැපෝලියන් ගොඩක් වේගෙන් අර ලොරිය ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලා මේ බෝට් උඩට පන්නනවා. ඉතින් මේ වෙද්දිත් ඉලියා වතුරේ ගිලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මුලදී මේ දෙන්න කොච්චර රණ්ඩු කරගත්තත් අන්තිමට නැපෝලියන් එනවා එලියාව බේර ගන්න. නැපෝලියන් ඔන්න ඉලියාවත් අරගෙන වතුරෙන් උඩට එනවා. ඔන්න එතකොටම එලියාට සිහිය එනවා. ඔන්න මෙහි අර සේප්පුව තියෙන තැනට එනවා එක මිනිහෙක්. වට අඳුර ගන්න පුළුවන්ද මේ කවුද කියලා. මේ තමයි රේස් කාර් එකේ ඩ්‍රයිවර්. ඔන්න ඉතින් එයා කෝල් එකක් ගන්නවා. මේ කෝල් එක ගන්නේ වික්ටෝරියාට. මේ වෙච්ච සිද්ධිය තමයි වික්ටෝරියාට කියන්නේ. මෙයාලා හැමෝම හිතන්නේ මේ දැන් පැනපු කට්ටිය තමයි මේක ඇතුළේ තිබිච්ච අර ඩිවයිස් එක අරන් ගිහිල්ලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා පුංචි බයික් එක නැගලා එන ඉලියාස් වගේම නැපෝලියන්. එක්කම වික්ටෝරියත් එයාගේ කාර් එකෙන් නැගලා ඔන්න ඒ ගෙදරින් එන්න පිටත් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ගැබීව. එයා කෝල් එකක් කරන් කියනවා කාමර අංක 304. මීටින් එක ලෑස්ති. පේන විදිහට ගැබිත් මොකක් හරි වෙනම ගේමක් ගහනවා. ඔන්න ඇත්ත එක්කම මේගොල්ලෝ නැවතිලා ඉන්න හොටෙල් එකට ඔන්න වික්ටෝරියා එනවා. ඔන්න ඒ වෙද්දිත් අර පොඩි බයික් එක නැගලා නැපෝලියන් වගේම ඉලියාසුත් මේ හොටෙල් එක ගාවට ඇවිල්ලා. එයාලා දෙන්න දකිනවා මෙතනට ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියාව. ඉතින් මේ දෙන්න විගහටව ඒගොල්ලොන්ගේ රූම්ස් වලට යන්න තමයි දැන් හදන්නේ. මොකද මේ දෙන්න දන්නවා අනිවාර්යෙන් මේකට සැකකාරයෝ වෙන්නේ මේ දෙන්න නිසා වික්ටෝරියාවට දැනෙන්න සලසන්න ඕනේ මේගොල්ලෝ මේ මංකොල්ල වෙලාවේ හොටෙල් එකේ තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ මේ දෙන්න ගොඩක් වේගෙන් ඒ දෙන්නගේ රූම් දෙකට එනවා. මේ වෙද්දිත් වික්ටෝරියා ඉන්නේ නැපෝලියන්ගේ රූම් එකේ දොර ගාව. එකපාරටම දොරත් ඇරලා ඔන්න ඇතුල් වෙනවා. ඇතුල් වෙනවත් එක්කම නැපෝලියන් දත් බුරුසුකුත් කටේ ගහගෙන එතනට එනවා. ඉතින් මෙයා බොරුවට පුදුම වෙනවා වික්ටෝරියා මෙතන ඉන්නවා කියලා දැක්කට පස්සේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා එලියාස්ගේ රූම් එක. පේන විදිහට එලියාස් නැපෝලියන්ගේ රූම් එකේ පොඩි මයික් එකක් කලවලා තියෙනවා. ඉතින් මෙයා කතා බහ කරන දේවල් අහගෙන තමයි ඉන්නේ මේ කාමරේ ඉඳන්. ඔන්න දැන් උදේ වෙලා. ඔන්න මෙතන නැපෝලියන් විස්තරේ කී තමයි ඉන්නේ එලියාස්ට ඊයරයි වෙච්ච දේවල්. ඉතින් එලියාස් බොරුවට රඟපානවා. එයාට අර කිසිම දෙයක් ඇහුන්නේ නැහැ වගේ. ඔන්න ඒත් එක්කම මෙතනට එනවා ගැබි. එයා එයාගේ කකුලේ ට්‍රැකර් ඩිවයිස් එකක් හයි කරගෙන තමයි ඉන්නේ. මේක ඇක්ටිව් කරන්න කියලා කියන්නේ ඉලියාස්ට. නැපෝලියන් මෙතනින් නැගිටලා යනවා. ඔයාලා දෙන්න ඔක කරගන්න කියලා. ඉතින් ඉලියාස් ගැබීගේ කකුලේ හයි කරලා තියෙන මේ ඩිවයිස් එක ඔන්න ඔන් කරනවා. ඉතින් ඒ වෙද්දිත් ගැබී ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ඉතින් ඉලියාස් අහනවා ඇයි ඔයා බය වෙලා කියලා. මේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි කියලා තමයි යා කියන්නේ. ඔන්න ඒත් එක්කම නැපෝලියන් මෙයාලා ඉන්න තැනට ඇවිල්ලා කියනවා අංකල් රූඩිගේ කාර් එක ආවා. දැන් යන්න ලෑස්ති වෙන්න කියලා. ඔන්න ඊට පස්සේ ගැබී අංකල් රූඩිගේ වාහනේ යන දර්ශනයක් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් ගැබිගේ කකුලේ හයි කරලා තියෙන අර ට්‍රැකර් ඩිවයිස් එකෙන් අංකල් රූඩි ගැබීත් එක්ක කතා කරන හැම දෙයක්ම ඊට එහායින් යන ඉලියාස් ආගෙන තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න අංකල් රූඩි ගැබි එක තැනකට ඇවිල්ලා බහිනවා. ඉතින් ඈත ඉඳන් ඉලියාස් මෙයාලා දෙන්න දිහා බලාගෙන තමයි ඉන්නේ. ඒ අතරේ ඔන්න නැපෝලියන් තවත් තැනකට එනවා. ඔන්න ඊට පස්සේ ගැබි ඒ වගේම අර රේස් කාර් ඩ්‍රයිවරුත් මෙතන ඉන්නවා. මෙයාලා ඉන්න තැනට ටිකක් එහායින් තමයි ඉලියාස් එයාගේ හෙඩ්ෆෝන් එකත් ඔළුවේ ගහගෙන මෙතන වෙන සංවාදේ අහගෙන ඉන්නේ. ඔන්න ඊට පස්සේ මෙහි නැපෝලියන් ඇවිල්ලා තියෙන්නේ වික්ටෝරියාව හම්බෙන්න. වික්ටෝරියා මේ වෙලාවේ කෝල් එක තමයි ඉන්නේ. ඉතින් වික්ටෝරියා නැපෝලියන්ට කියනවා මම එනකන්
ඔය ඔතනටලා වාඩි වෙලා ඉන්න කියලා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා ගොඩක් වේගෙන් දුවගෙන යන ඉලියාස්. පේන විදිහට එයා මාට්ටුලා තියෙනවා අතන ඉන්න ගාඩ්ලාට. ඉතින් මෙයාගේ පස්සෙන් රොට්වයිලර් බල්ලෝ දෙන්නෙහු දුවගෙන එනවා. ඉතින් මෙයා එතන තියෙන වැටෙනු පැනලා ඔන්න ගොඩක් වේගෙන් දුවන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා නැපෝලියන්ව. පේන විදිහට එයාගේ ඩ්‍රින්ක් එකට මොන හරි જાතියක් කවලම් කරලා. ඉතින් එයාට ඒක දැනෙනවා. මේ වෙද්දිත් වික්ටෝරියා හොයාගෙන තියෙනවා නැපෝලියන් කියන්නේ කවුද කියලා. ඉතින් ඒත් එක්කම නැපෝලියන් අහනවා ඔයා කොහොමද දන්නේ මම හරියටම විස්කි එකක් බොනවා කියලා. වික්ටෝරියා කියනවා මම ඒක විතරක් හිතන්නේ නැහැ. මම ඔතන තියෙන බීම වර්ග ඔක්කොටම කවලම් කරා. මම එන අවස්ථාව මග අරගන්නේ නැහැ. ඉතින් වික්ටෝරියා මේ හැම දෙයක්ම දැනගෙන තියෙන්නේ කොහොමද දන්නවද? මේ දේවල් කියලා තියෙන්නේ ගැබි කියනවා ඔන්න මම දන්නවා මගේ තාත්තා මෙහි ඔයාට වැඩ කරනවා කියලා. කාර් ඩ්‍රයිවර් අහනවා ඒ කොහොමද කියලා. ගැබි කියනවා මගේ පෙම්වතා KGB ඒජන්ට් කෙනෙක්. ඒ වගේම ඇමරිකානුවෙක් එයාගේ බිරිඳ ඇතුල් වෙනවා. ඒ CIA එකට. රුසියානු වහන්සේ ඇමරිකානුවන් හිතුවේ එයාලා මාව පාවිච්චි කරා කියලා. ඉතින් මේ හැම දෙයක්ම එහාට වෙන්න ඉලියස් අහගෙන තමයි ඉන්නේ. ඉතින් ඒත් එක්කම ගැබිගේ කකුල හයි කරලා තියෙන ට්‍රැකින් ඩිවයිස් එකත් ඔන්න පෙන්නනවා. කියලා එයා ඇත්තටම අර අතන තියෙන කැලේ තමයි හැංගිලා ඉන්නේ. ඉතින් ගැබි මේ දේවල් කිව්ව නිසා තමයි මීට ටික වෙලාවකට කලින් අපි දැක්කේ එලියාස් ගොඩක් වේගෙන් එතනින් දුවගෙන එන දර්ශනයක්. ඉතින් මේ වෙද්දිත් නැපෝලියන්ට සිහිය නැති වෙගෙන එන නිසා එයා එතන තියෙන සෝෆා එකට කොට්ටයක් ඒව දාලා පොඩ්ඩක් රෙඩි වෙන ගමන් තමයි තියෙන්නේ. වික්ටෝරියා මෙතනට ඇවිල්ලා අහනවා ඔයා මොකද්ද ඔය කරන්නේ කියලා. නැපෝලියන් කියනවා කලින් වතාවේ මම සිහිය නැතිලා වැටුණාට පස්සේ මගේ ඔළුව තදින් පොළේ වැදිලා තියෙනවා. ආයි මට මේ දේවල් කරගන්න ඕනේ නැති නිසා තමයි මම මෙහෙම ඉන්නේ. ඔන්න එතකොටම නැපෝලියන්ට සිහිය නැති වෙනවා. ඊට පස්සේ එකපාරට සිහිය එනවා නැපෝලියන්ට. මෙයා මේ වෙද්දිත් මොකක් හරි පුටුවකට තදින් ගැට ගහලා තමයි තියෙන්නේ. ඔන්න ඇත්ත එක්කම මෙතනට එනවා අංකල් රූඩි. එයා ඇවිල්ලා කකුලෙන් එක ස්විච් එකක් ඔබනවා. ඒත් එක්කමයි ස්විච් එක වැඩ කරන්නේ නැතුව යනවා. එයා හිතන්නේ ඒක ෂෝට් එකක් කියලා. ඉතින් එයා යනවා ඒ ෂෝට් එක කොතනින්ද එන්නේ කියලා බලන්න. ඔන්න එතකොටම එයා එහාට ගිහිල්ලා ඒ ෂෝට් එක හරි ගස්සනවා. ඒක හරි ගස්සව ගමන් මෙතන බටන් එක එබිලා තියෙන නිසා එක දිගට කරන්ට් එක වදිනවා නැපෝලියන්ට. මෙතන නම් ඇත්තටම hina යනවා. අම්බානකට කරන්ට් එක වදිනවා නැපෝලියන්ට. එයාගේ වටෙන්ම දුම් දාන්න පටන් ගන්නවා. ඉතින් වික්ටෝරියා නැපෝලියන් ගාවට ඇවිල්ලා කියනවා ඔයාගේ පුංචි ගැබීට මම ඔයාගේ සුබ පැතුම යවන්නම් කියලා. එයා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මෙතන ඉතුරු වෙන්නේ අංකල් රූඩි ඒ වගේම නැපෝලියන්. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ගොඩක් වේගෙන් වාහනේ පැදගෙන එන ඉලියාස්ව. එයා මොකක් හරි රේඩාර් එකක් වගේ ඩිස්ප්ලේ එකකින් බලාගෙන තමයි එන්නේ. ඉතින් වික්ටෝරියා මේ වෙද්දිත් ඉන්නේ පොඩි බෝට්ටුවක. ගැබි තව චොපර් එක යන ගමන් තමයි ඉන්නේ. ඉතින් නැපෝලියන්ට දිගට හරහට අතන අංකල් රූඩි වද දෙනවා. ඉතින් එහෙම ඔන්න කරන්ට් එක වදින නවත්තනවා. දැන් නැපෝලියන්ගේ නහයෙන් ලේත් ඇවිල්ලා. ඒත් එක්කම මෙයා එන්න තැනට ඉස්සරහින් තව ගාඩ් කෙනෙක් එනවා. ඔන්න එතකොටම ඒ ගාඩ් එකපාරට පැත්තට ගිහිල්ලා සිහිය නැතිලා වැටෙනවා. බලද්දි මේ ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි එලියාස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න එතකොටම ආයි අංකල් රූඩි අර පවර් බටන් එක ඔන් කරන් try කරනවා. ඒත් ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙතන ඉන්න අංකල් රූඩි එක පරණ කතා ටිකක් කියනවා. ඉතින් අංකල් රූඩි දන්නේ නැහැ එයාගේ පිටිපස්සට ඉලියාස් ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න එතකොටම නැපෝලියන් කියනවා මම ඇත්තට මේක කවදාවත් කියන්න හිතුවේ නැහැ. ඇත්තටම ඔයා දැක්ක එක සතුටක්. ඔන්න එතකොටම අංකල් රූඩි පිටිපස්ස ඇල්ල බලනවා. ඉතින් ඉලියාස් අහනවා ඔයා හොඳින්ද කවුබෝයි කියලා. ඊළඟ තප්පර ගන්න ඉතින් වෙන දේවල්ට හිතා ගන්න පුළුවන් නේ. ඔන්න මේ වෙද්දිත් අංකල් රූඩිව අර කරන්ට් වදින පුටුවට ගැට ගහලා තමයි තියෙන්නේ. ඉතින් නැපෝලියන් අහනවා ඔයා මාව හොයාගත්තේ කොහොමද කියලා. නැපෝලියන්ටත් හොරෙන් එයාගේ සපත්තුවේ ට්‍රැකර් ඩිවයිස් එකක් හයි කරලා තිබිලා තියෙනවා එලියාස්. ඒකෙන් තමයි මෙයාව හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කරගෙන ඉඳද්දි වැරදිලා එලියාස්ට එතන පල්ලෙහා තියෙන අර කරන්ට් වදින ඒ බටන් එකේ බෙනවා. ඉතින් අංකල් රූඩිට මෙතනදී කරන්ට් එක වදින පටන් ගන්නවා. ඉතින් මේ අංකල් රූඩි කියනවා ඕක කරන්න ඕනේ මම ඔයාට හැම විස්තරයක්ම කියන්නම් කියලා. ඒත් එකම අර කරන්ට් වදින ඒ බටන් එක ආයි වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් එලියාස් කියනවා මම මේක හදලා දාන්නම් කියලා. ඔන්න ඊට පස්සේ අංකල් රූඩි මෝඩයා වගේ මෙයාලා දෙන්නට වික්ටෝරියා ඇතුළු එයාගේ පවුල කරන්න ඉන්න සැලැස්මේ හැම දෙයක්ම කියනවා. ඉතින් නැපෝලියන් කියනවා ඔයාලට පුළුවන්ද අපිට විනාඩියක් දෙන්න. එහෙම කියලා එලියාසුයි නැපෝලියනුයි එතනින් වෙන පැත්තකට යනවා. ඉතින් මෙයාලා දෙන්න මෙහෙම කතා කරගෙන ඉඳද්දි අර රූම් එක ඇතුළේ ඉන්න අංකල් රූඩි එහෙට මෙහෙට පොඩ්ඩක් හැරෙනවා. ඒත් එක්කම අර පව එක ඔන්න ආයි ඇක්ටිව් වෙනවා. ඉතින් මෙයාලා දෙන්න මෙහෙම කතා කර ඉන්නකොට පිටිපස්සෙන් දිගට හරහට අංකල් රූඩිට කරන්ට් එක වදිනවා. ඔන්න ඒත් එක්කම අංකල් රූඩි ගැට ගහලා තියෙන එතනින් ලොකු ගින්නකුත් පටන් ගන්නවා. ඉතින් මෙයාලා දෙන්න තාම දන්නේ නැහැ ඒ පැත්තේ වෙන්නේ මොකද්ද කියලා. ඔන්න එතකොටම මූණට එලියක් වැටෙන නිසා මේ දෙන්න ඒ පැත්ත හැරිලා බලද්දි තමයි දකින්නේ අංකල් රූඩි වාල්ලා ඉන්න පුටුව සම්පූර්ණයෙන් ගිනි අරගෙන විනාශ වෙලා. ඔන්න ඒත් එක්කම වික්ටෝරියාගේ ඒ පර්සනල් අයිලන්ඩ් එකට ගැබි ඉන්න චොපර් එක ඇවිල්ලා පස් වෙනවා. ඔන්න මෙතන ඉන්නවා අට්ටේ තියෙන මිනිස්සෙක්. පේන විදිහට ගැබිගේ ඇත්තම තාත්තා තමයි මේ ඉන්නේ. ඔන්න ඊට පස්සේ නැපෝලියනුයි ඉලියාසුයි මේ අයිලන්ඩ් එක ගාවට එන්න ප්ලේන් එකක් හොයාගන්න යන ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ ගැබි වගේම එයාගේ ඇත්තම තාත්තා මෙතන කතා කර කර ඉන්නවා. එයාගේ නම තමයි උඩෝ කියලා කියන්නේ. ඔන්න ඇත්ත එක්කම
කොහොම හරි එලියාස්ට වගේම නැපෝලියන්ටත් පුළුවන් වෙලා තියෙනවා හෙලිකොප්ටර් එකක් හොයාගන්න. ඔන්න ඒත් එක්කම අර අයිලන්ඩ් එකට වික්ටෝරියාත් ඇවිල්ලා ගොඩ බහිනවා. පේන විදිහට රේස් කාර් ඩ්‍රයිවරුයි වික්ටෝරියයි කියන්නේ ආදරවන්තයන්. ඉතින් ඔන්න එලියාසුයි නැපෝලියනුයි අර හෙලිකොප්ටර් එකේ එනවා. ඉතින් මේ චොපර් එක ඇතුළේ ඉන්න ඒ අනිත් CIA ඒජන්ට් තව වැදගත් විස්තරයක් කියනවා. ගැබීට අර මෙයාලා දෙන්නවා පාවලා දෙන්න කියපු එක එයාලට ද්‍රෝහි වෙච්ච එක මේ හැම දෙයක්ම CIA එකේ ප්ලෑන් එකක්. එයාලා කියන විදිහට තමයි මේ ගැබී වැඩ කරලා තියෙන්නේ. ඔන්න මෙහි ගැබී එයාගේ තාත්තයි අර න්‍යාස්ටික මිසයිල් එක සූදානම් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතනදී මොකක් හරි දෙයක් වෙනවා. ඒක වැඩ කරන්න නැති තැනට පත් කරන්න තමයි හදන්නේ. ඉතින් ගැබී එතන මේසුර තියෙන යකඩ තැටියක් බිම දාලා ඒක ඇතුළේ තියෙන බඩු මුට්ටු ටික බිම වටනවා. ඒත් එක්කම මේ ගැබීගේ තාත්තා එයා හංගන් ඉදපු වෙන ඩිවයිස් එකක් අර මිසයිල් එක ඇතුළට දානවා. ඔන්න ඒත් එක්කම මෙතනට එනවා වික්ටෝරියා. ගැබීගේ තාත්තා වික්ටෝරියාට කියනවා අපි දැන් ඉවර වෙන්න ළඟයි කියලා. ඒත් එක්කම වික්ටෝරියා එයාගේ ගාඩ්ලට අණ කරනවා ඒව අල්ලන් ගිහිල්ලා කූඩු කරන්න. මගෙන් කෝල් එක ආවේ නැත්තම් විනාඩි 20න් ඒව මරන්න. ඉතින් ගාඩ්ලත් ඇවිල්ලා ඔන්න ගැබීව අරගෙන යනවා. ඉතින් වික්ටෝරියා කියනවා ඔය මාරු කරපු ඩිවයිස් එකේ ඇත්තම මේක දාලා මේක පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් කොහොම හරි වික්ටෝරියා මේක දැකලා තියෙනවා කලබලයක් ඇති කරලා මේ කරපු වැඩේ. ඔන්න ඒත් එක්කම නැපෝලියන් ඒ වගේම එලියාසුත් මොහොතේ නවත්තලා තියෙන එයාක්‍රාෆ්ට් කැරියර් එකකට ඒගොල්ලෝගේ චොපර් එක ගොඩ බස්සලා තියෙනවා. මේගොල්ලෝ මෙතන සෝල්ජර්ස්ලත් එක්ක අර අයිලන්ඩ් එකට පහර දෙන්න ප්ලෑන් එකක් හදන ගමන් තමයි ඉන්නේ. දැන් රෑ වෙලා තමයි තියෙන්නේ. මේ වෙද්දිත් ඒ නැවේ ඉඳපු ස්නයිපර්ස්ලා රෙඩි වෙලා මේ අයිලන්ඩ් එක පැත්තට ටාගට් කරගෙන තමයි ඉන්නේ. දැන් මෙතනට එනවා මේ නැවේ ඉඳලා බෝට්ටු 4ක්. ඉතින් ඒ වෙද්දිත් ඔන්න ගැබීගේ තාත්තා අර නියුක්ලියර් බෝම්බේ රෙඩි කරලා තමයි තියෙන්නේ. ඉතින් වික්ටෝරියා ඉල්ලනවා අර කම්පියුටර් ඩිස්ක් එක. ඒක දෙන ගමන් උඩෝ ආන්නේ. එතකොට දැන් ගැබීට මොකද්ද වෙන්නේ කියලා කැහුවා විතරයි වික්ටෝරියා එයාත් වාත් එක්ක ටිකකින් එකතු වෙයි කියලා උඩෝගේ ඔලුවට වෙඩි තියලා එයා මරලා දානවා. ඔන්න එතකොටම මෙහි මිෂන් එක පටන් අරගෙන අර ස්නයිපර්ස්ලා දෙන්න අර දූපතේ වරායේ ඉන්න ගාඩ්ලව එක්කෙනා දෙන්න ඔන්න මරන්න පටන් ගන්නවා. ඔන්න එතකොටම අර බෝට්ටු 4න් ආපු කට්ටියත් අර අයිලන්ඩ් එකට ඔන්න ගොඩ බහිනවා. ඉතින් ඒ ගොඩ බහපු කට්ටියත් මේ දූපතේ ඉන්න ගාඩ්ලා ඔක්කොම ටික මරාගෙන ඔන්න ඉස්සරහට යනවා. නැපෝලියන් එනවා ඩොක්ටර් උඩෝ ඉඳපු තැනට. ඩොක්ටර් උඩෝ මේ වෙද්දිත් මැරිලා තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ නැපෝලියන් එතන එන ගාඩ්ලා කට්ටියකට වෙඩි තියලා එක ගාඩ් කෙනෙක්ගේ කකුලට වෙඩි තියනවා. ඉතින් ඒ ගාඩ් වැටලා ඉඳද්දි එයාගේ අත පාගලා එයාගේ අතේ බැඳගෙන ඉන්න වොච් එක දිහා බලනවා. පේන විදිහට මේ අර කතාවේ මුලදී නැති වුණ එලියාස්ගේ තාත්තගේ වොච් එක. ඔන්න එහෙමම එයා එනවා CCTV මොනිටර්ස් ටික හයි කරලා තියෙන ඒ ඩිපාර්ට්මන්ට් එකට. එයා දකිනවා ඉලියා වගේම අර බෝම්බෙත් අරගෙන අර රේස් කාර් ඩ්‍රයිවර් වාහනයකින් නැගලා එතනට යන්න හදනවා කියලා. ඉතින් ඒක කතා කරලා කියනවා ඉලියාස්ට. ඔන්න එතකොටම නැපෝලියන් එතන තියෙන වාහන දෙකක් දිහා බලන් කල්පනා කරන්න පටන් ගන්නවා. මොකේද යන්නේ කියලා. එතකොටම එයා ඔන්න වාහනයකුත් අරගෙන එතනින් පිටත් වෙලා යනවා. ඉලියාස් ඒ හැරේ තියෙන බයික් එකකුත් අරගෙන ඔන්න පිටත් වෙලා යනවා ගැබීවයි අර බෝම්බෙයි හොයාගන්න. ඉතින් මේ දෙන්නම එලවයි යන්නේ අර බෝම්බේ තියෙන වාහනේ පිටිපස්සේ. මෙයාලා දෙන්න කැලෑ අතරින් කඳුබල්ලන් මැද්දෙන් වාහනේ බයික් එකයි ඩ්‍රයිවිං කරගෙන ඔන්න ඉස්සරහටම යනවා. ඉතින් බෝම්බේ තියෙන ඒ ඩිෆෙන්ඩර් එකේ ස්නෝකල් එක වහල මට්ටමේ තියෙන නිසා එයාලා එතන හම්බෙන ගඟ කරහා ඒ ජීප් එක දාලා යනවා. ඉතින් ඊට පිටිපස්සෙන් එලවගෙන නැපෝලියන්ගේ වාහනේ ස්නෝකල් එක තියෙන ගොඩක් පල්ලෙහා නිසා එයාට ඒ ගඟ හරහා යන්න බෑ. එයා කරන්නේ ගඟට වටෙන් තියෙන පාරෙන් එක් ගොඩහට යන එක. ඔන්න ඊට පස්සේ ආයි නැපෝලියන්ට පුළුවන් වෙලා තියෙනවා අර ජීප් එක හොයාගන්න. නැපෝලියන් මේ ජීප් එක පිටුවස් තමයි යන්නේ. ඉතින් මෙහි ඉලියාස් ගස් අතරින් කඳුපල්ලන් මැද්දේ තාමර මේ ජීප් එක ළඟට කිට්ටු කරන ගමන් තමයි තියෙන්නේ. ඔන්න එතකොටම ඉලියාස් දකිනවා මෙයාගේ පල්ලෙහෙන් ගොඩක් වේගෙන් යන අර ජීප් එකයි ඊට පිටිපස්සෙන් යන නැපෝලියනුයි. ඉතින් මෙයා බයික් එක කැලිම පන්නනවා අර ජීප් එක ඉස්සරහට. ඔන්න එතකොටම ඉලියාස් එයාගේ ගන් එක අදලා අරගෙන ඉස්සරහ යන ජීප් එකේ ටයර් එකට වෙඩි තියනවා. එහෙම අර ඩ්‍රයිවර් ඉලියාස්ගේ බයික් එක පැත්තට ජීප් එක කපනවා. එහෙමම ඉලියාස් විසික් කරලා ගිහිල්ලා කැලයක් මැද්දට වැටෙනවා. ඔන්න එතකොටම ඊට පිටිපස්සෙන් ආපු වාහනේ හප්පනවා. ඉතින් එහෙමම ඒ ජීප් එක ඔන්න පෙරලිලා යනවා. ඔන්න ඊට පස්සේ නැපෝලියන් එයාගේ වාහනෙන් බැහැලා ඇවිල්ලා අර පෙරලිච්ච වාහනේ ගැබීව එළියට ගන්නවා. ඔන්න මෙහි ඉලියාස් අර එයා කන්ද පල්ලමට ගිහිල්ලා වැටෙන නිසා එයාගේ ඇඟුඩ තමයි තියෙන්නේ එයා පැදගෙන ආපු බයිසිකලේ. ඔන්න එතකොටම අර ජීප් එක පැදගෙන ආපු රේස් කාර් ඩ්‍රයිවර් හැංගිලා ඉඳලා එකපාරට නැපෝලියන්ට පාරක් ගහනවා. ඉතින් මේ දෙන්න අතරේ ගොඩක් ලොකු වලියක් තමයි දැන් යන්නේ. ඔන්න එතකොටම එතන තියෙන තුවක්කුවක් අරගෙන නැපෝලියන්ට වෙඩි තියන හදද්දිම ඉලියාස් එයාගේ ඇඟට වැටලා තිබිච්ච බයිසිකලෙත් අරගෙන රේස් කාර් ඩ්‍රයිවර්ගේ ඇඟට විසික් කරනවා. ඉතින් එහෙම ඔන්න එයාත් වැටෙනවා. ආයියා නැගිටලා ෆයිට් කරන හදද්දිම ඉලියාස් එයාට තිබිච්ච පුංචි කිනිස්සෙක් මේ රේස් කාර් ඩ්‍රයිවර්ගේ පපුවට ඇනලා එයා මරලා දානවා. ඉතින් මෙයාලට ඔන්න පුළුවන් වෙනවා අර නියුක්ලියර් බෝම්බයක් අරගෙන ඒගොල්ලෝගේ බේස් වලට යන්න. ඉතින් මෙයාලා එහෙම කතා කරගෙන ඉඳද්දි අර CIA ලොක්කා ඇවිල්ලා මෙයාලට කියනවා ගයිස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා අරන් ඇවිල්ලා තියෙන්නේ වැරදි බෝම්බේ කියලා. මේකේ නියුක්ලියර් වෝහෙඩ් එකක් නැහැ.
එතකොට තමයි මෙයාලව පත්තු වෙන්න පටන් ගන්න. ඉතින් මෙයාලා ඔන්න ඊට පස්සේ හැම කෙනෙක්ම චොපර් එකක් ආදාරෙන් ඒගොල්ලොන්ගේ අර ෂිප් එකට එනවා. ඉතින් නැපෝලියන් ඒ ෂිප් එකේ කැප්ටන්ගෙන් අහනවා උදේ පාන්දර මාළු බෝට්ටු කීයක් වගේ මේ හරියෙන් ගියාද කියලා. ඉතින් කැප්ටන් කියනවා 100ක් වගේ තමයි ගියේ කියලා. ඊට පස්සේ නැපෝලියන්ට මතක් වෙනවා එයා වික්ටෝරියාගේ අර ඔෆිස් එකේදී දැක්ක එක ෆොටෝ එකක්. ඒ වගේම අර පාටි එකේදී දැක්ක නැවක ආකෘතියක්. ඉතින් මෙයා එතන තියෙන මාළු බෝට්ටු ලිස්ට් එකේ නමක් හොයලා ඒක කියනවා කැප්ටන්ට. ඔන්න ඉතින් කැප්ටන් අර මාළු බෝට්ටුවේ ඉන්න ඒ දීවරයව සම්බන්ධ කරගන්න තමයි දැන් හදන්නේ. කොහොම හරි try කරලා ඒ දීවරයව ඔන්න සම්බන්ධ කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ කැප්ටන් රේඩියෝ මයික් එක අරගෙන දෙනවා නැපෝලියන්ට. ඉතින් එයා කෙලින්ම කතා කරන්නේ වික්ටෝරියාට. ඔන්න එතකොටම වික්ටෝරියා මේ මාළු බෝට්ටුවේ හැංගිලා ඉඳලා එකපාරට අර ෆෝන් එක අරන් එයා කතා කරන්න පටන් ගන්නවා. ඉතින් නැපෝලියන් මෙතනදී කියනවා වික්ටෝරියාගේ ආදරවන්තයා මැරිච්ච හැටි. ඉතින් වික්ටෝරියා මෙතනදී ඒක ගණන් ගන්න නැතුව එයා තර්ජනය කරනවා නැපෝලියන්ට මේ අවුරුද්ද ඇතුළත ඔයාගේ පවුලේ කට්ටිය මන්දගාමීව වේදනාකාරීව මිය යයි කියලා. ඉතින් වික්ටෝරියා නැගලා ඉන්න බෝට්ටුව දැන් ඇවිල්ලා තින්නේ සබ්මැරින් එකක් ගාවට. ඉතින් මෙයාලා මෙහෙම කතා කරගෙන ඉන්න අතරේ මේ නැවෙන් හොයාගෙන තියෙනවා මෙයාලගේ රේඩියෝ සිග්නල් එක කොහේ ඉඳන්ද එන්නේ කියලා. ඒත් එක්කම මේගොල්ලෝ මේ පුංචි මාළු බෝට්ටුවේ ලොකේෂන් එක හොයාගත්ත නිසා මෙයාලා මේ ෂිප් එකෙන් ලොකු මිසයිල් එකක් මේ මාළු බෝට්ටුව තියෙන පැත්තට යවනවා. ඉතින් ඔන්න වික්ටෝරියා බලන් ඉඳද්දිම මේ මාළු බෝට්ටුවට මේ මිසයිල් කෙල්ල වැදිලා මේ මාළු බෝට්ටුව සම්පූර්ණ විනාශ වෙලා යනවා. ඉතින් මේ ඔක්කොම දේවල් ඉවරුනට පස්සේ ඔන්න දැන් ගැබීවයි එලියාස්වයි පෙන්නනවා. එයාලා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මෙහෙම එද්දී එලියාස්ට කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ එලියාස්ගේ ලොක්කෙක්. එයා ඕඩර් කරනවා ගැබීවයි නැපෝලියන්වයි මරලා දාන්න කියලා. ඉතින් යාට හොඳටම මල පැනපු පාර මෙතන තියෙන බඩු මුට්ටු ටිකක් තිසික් කරලා යකා නරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න මෙයා එනවා නැපෝලියන් නැවතිලා ඉන්න ඒ රූම් එකට. ඉතින් නැපෝලියන් මෙයාට කියනවා ඔතන තියෙන දෙයක් මොනවා හරි බොන්න කියලා. ඉතින් ඒ අතරේ නැපෝලියන් ඔන්න රෙදි ටික පැක් කරනවා. එයා රෙදි ටික පැක් කරන ගමන් දකිනවා එහා පැත්තේ තියෙන මිරර් එකෙන් එලියාස් මොකක් හරි එකකට රෙඩි වෙනවා කියලා. ඔන්න ඇත්ත එක්කම එලියාස් ගන්න ගෙලියට ගන්නවත් එක්කම නැපෝලියන් අරගෙන ආපු එලියාස්ගේ තාත්තගේ වොච් එක ආරයාගේ අතට දෙනවා. ඒත් එක්කම එලියාස්ට හැම දෙයක්ම අමතක කරලා නැපෝලියන්ව මරණ වැඩේ අතහැරලා දානවා. ඉතින් ඊට පස්සේ එලියාස් ඒ වොච් එක ඔන්න අතේ බැඳ ගන්නවා. ඒත් එක්කම එලියාස් නැපෝලියන්ගෙන් අහනවා "ඔයා දන්නවද මගේ මිෂන් එක මොකක්ද කියලා?" නැපෝලියන් කියනවා "මගේ එකම තමයි" කියලා. ඒ කියන්නේ දෙන්නට මෝඩ සම්බෙලා තියෙනවා දෙන්නවම මරන්න. නැපෝලියන් කියනවා "ඔයාට ඕන නම් මාව මරලා මේ ඩිවයිස් එක ඔයා කරගන්න." ඔන්න ඊට පස්සේ ෂොට් එක කට් වෙනවා දෙන්නත් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න දර්ශනයකට. ඉතින් මෙතනදී නැපෝලියන් කියනවා "සේරාටම ඔයාත් එක්ක වැඩ කරන එක මට නම් එපා වුණා එලියාස්." ඉතින් එලියාස් කියනවා "ඔයා නම් ඇත්තටම දක්ෂ ඔත්තුකාරයෙක්." ඉතින් ඊට පස්සේ මේ දෙන්න චේස් කරලා ඔන්න ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඔන්න ඊට පස්සේ මෙතනට එනවා ගැබි. එයා එන්නේ අර CIA ලොක්කත් එක්ක. ඉතින් ඒ CIA ඒජන්ට් ඇවිල්ලා තියෙන්නේ මෙයාලට තවත් මිෂන් එකක් දෙන්න. ඉතින් එයා මේ මිෂන් එකක් දීලා එහාට යන ගමන් කියනවා ඔයාලට අලුත් නම් ටිකක් තියෙනවා. ඒවා තමයි අන්කල්. ඉතින් එතනින් මේ සුපිරි චිත්‍රපටිය අවසන් වෙනවා. ඉතින් ගයිස් ඔයාලට මොකද මේ චිත්‍රපටිය ගැන හිතෙන්නේ? මොනවා හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. හරි. මං ගිහිල්ලා එන්නම් එහෙනම් ඊළඟ චිත්‍රපටියෙන් හමු වෙමු. බයි බයි.